ලොව නන්දෙසින් පැමිණි සුරූපිනියන් පසු කරමින් මේ පුංචි දිව ඉනේ පුංචි වීරවරිය සෙමින් ජයකනුව වෙත ළඟා වෙමින් සිටින්නීය. අනුදී නුඹ අපත් රටත් ඉහලින් ඔසවා තැබීමේ ප්‍රයත්නයක නියැලී සිටින්නීය. නුඹ වෙනුවෙන් නැගෙන ඔල්වරසන් හඬ අපගේ දැස් කඳුලින් තෙත් කරවීමට සමත්ව තිබේ. ඔබ අද සිටින තැනට එන්නට අනේකවිධ දුක්ඛ දෝමනස්වලට මුහුණ දී ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. ඔබ සැබෑ ශ්‍රී ලාංකීය දිරිය දියණියක වන්නේ එබැවිනි. මෙවැනි අවස්ථාවකදී තරුණියකට අවසි දරා ගැනීමේ හැකියාව ඔබ සතු බව පෙනේ. එය පහසු කටයුත්තක් නොවන බව අප දනිමු. ශ්‍රී ලාංකීය ජනතාවගේ බලාපොරොත්තුව ඔබ මේ කිරුලින් මාතෘ භූමිය සැරසනු දැකීමයි. ඔබ අපේ රටේ බොහෝ සාම්ප්‍රදායික විකටයින්ට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. මෙතෙක් කල් කාන්තාරූපය විකුණාගෙන කෑ ලිංගික මෙන්ම අලිංගික බලකායන්ට සමස්තයක් ලෙස ගත් කල ඔබ එල්ල කර ඇත්තේ දැවැන්ත ක්ලේමෝ වර්ගයේ ප්‍රහාරයකි. ආගමික මෙන්ම සංස්කෘතික පසුබිම අනුදිටි නිරායාසයෙන් ලැබුණු එකකි. ඇයගේ එක් ඉදිරිපත් කිරීමක් ආරම්භ කරන්නේම සබ්බ පාපස්ස අකරණං ගාථාවෙන්. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං. These inspiring words are from Dhammapada in Buddhist literature. The meaning is refrain from all evil and cultivate good. And I believe that is my purpose in life. So allow me to share my purpose, my journey, my story with you. අපේ ආගමත් සංස්කෘතියත් අතර ඇති අත්‍යන්ත බැඳීම එමගින් පිළිබිඹු කරයි. එය කිසිවෙකුට ප්‍රහාරයක් එල්ල කිරීමේ බලාපොරොත්තුවෙන් නොකළ එකක් වුවත් නිරාගමික ලන්සි පැටන් ගොඩ සුද්දන්ට හා සුද්දියන්ට ඒක බරපතල අතොල් පහරක් වීම වළක්වන්නට බැරිය. හැබැයි මෙතෙක් කොළඹ නගරයට කොළඹ 7 ඇන්ටිලට පමණක් විෂය වූ කාන්තා සිරුරේ අපූර්වත්වය හා සුන්දරත්වය අනුදිගේ සුන්දරත්වය ඉදිරියේ වෙඬරු පිඩු වගේ දිය වී ගොස් අවසන්ය. අනුදි ලෝකෙන්ම ආපු සියලු අපූරු ගැහැණුන් 100කට අධික පිරිසක් අතුරින් අපූර්වතම ගැහැණිය වන්නේ ඇය අපේ කෙනෙක් වූ නිසාම නොවේ. ඇය එම කුලකයත් සියලු ශ්‍රී ලාංකීය කාන්තා කුලකයත් එක්වගත් කල වෙනස්ම පෞරුෂයකි. වෙනස්ම කියවීමකි. අනුදි ගැන අපට වෙනත් අර්ථකථනයක් ඇත. අවුරුදු 25ක තරුණියකට එහාගිය පරිණතභාවයක් මෙන්ම පුරුදු පුහුණු වූ කාර්ය ගැන මනා වැටහීමක් මෙන්ම එය පෙරලා ප්‍රකාශ කිරීමේදී දැක්වූ විශ්වාසනීයත්වයත් අපූර්ව එකකි. හෙඩ් ටු හෙඩ් තරඟයේදී ඒ දැක්වූ හසලභාවය ඇගේ හැකියාවට එහාගිය මනා පුහුණුවේ සංයමය කියා පෑවාය. ඒ නිසාම එහිදී ඇය කැපී පෙනුණා. As a country, we've been through a lot. From conflicts to natural disasters, pandemic and economic crisis. Yet my people remained hopeful, they remained strong, they remained resilient, and I believe it's that very resilience that propelled me to where I am today. ඇගේ ඉදිරිපත් කිරීම ගැන සමාජ මාධ්‍යයේ තබා තිබූ සටහනක මෙහිම ලියවිලා තිබුණා. උපුටා ගැනීම. ඇය සහ ඇගේ කතාව හරිම වාස්තවිකයි. මම දන්නේ අනුදි ටෝස් මාස්ටර් කෙනෙක්ද කියලා. අපි ටෝස් මාස්ටර්ස් වලදී කියා දෙන බොහෝ ටැක්ටික්ස් අනුදි අපූර්වට පාවිච්චි කරා. මගේ පෞද්ගලික මතයට අනුව ටෝස් මාස්ටරුත් හින ස්ටීරියෝටයිප් වැඩක්. ඒකේ තියෙන මේන් ෆ්‍රේම් එකෙන් එහා දෙයක් කරන්න අමාරුයි. හැබැයි අනුදි ඒකත් අතික්‍රමණය කළා තව ක්‍රියේටිව් වුණා. ඒක ඔය වගේම ලෝකෙම බලාගෙන ඉන්න ස්ටේජ් එකක් උඩදී එක්ස්පෙරිමන්ට් කරන්න තරම් ගට් එකක් ඇයට තිබුණ එක මාරයි. උපුටා ගැනීම අවසන්. ඇගේ කතාව සරලයි. ඇයම සකස් කරගත් එකක් වගේ. ඒ නිසයි එහි අව්‍යාජ බවක් හා හුරු පුරුදු බවක් පේන්න තිබුණේ. කවුරු හරි සහයක් දෙන්න ඇති. හැබැයි ඒ අදහස්වල ගැඹුර ඇතුලේ ඇගේ කියවීම වගේ පේන්න තිබුණා. ඒකේ තිබුණේ පෙනුම වගේම එයාගේම විදිහ කියලා හිතෙනවා. සැබෑ පුද්ගල පෞරුෂත්වය මතුවෙන්නෙත් ඒ ක්‍රමයෙන්ම තමයි. හැබැයි මෙවැනි තරඟයකදී එවැනි අත්හදා බැලීම් අනතුරුදායක වෙන්නත් පුළුවන්. ඒ කතාව ඉතාම ස්වභාවිකයි. සැහැල්ලු හා විශ්වාසනීයව කිසිදු බරක් නැතුව ඉබේ ගලා ආ කතාවක්. හරියට භාවනා යෝගීව කරපු එකක් වගේ. ඇගේ ශරීරයෙන් පිළිබිඹු කර ශක්තිය, අංග චලනයෙන් පෙන්වූ අපූරු කළමනාකරණය, සෙසු තරඟකාරියන් හා සසඳන විට ගව් ගානක් ඉදිරියෙන්. කතාව ආරම්භයේකී සබ්බ පාපස්ස අකරණං ගාථාව මුළු කතාවටම අධ්‍යාත්මික ශක්තියක් දෙන්න සමත් වුණා. ඇය දැනුවත්ව හෝ නොදැනුවත්ව කළ ඒ සම්බන්ධය වෙනත් අලුත් මානයකට අපව රැගෙන ගියා.
බියුටි කියන විෂය එක්ක කළ ඒ අනුබද්ධය අලුතින් හා වෙනස්ව හිතන්න අපට ඉඩක් විවර කරනවා. ඇගේ වචන උච්චාරණය හා ගැලපීම, වචන අතර හිඩැස් මෙන්ම කතාව අතරතුර හුස්ම ගැනීම මෙන්ම කතාව ගලා යාම අවශ්‍ය කාරණා හරියටම සම්බන්ධ කරපු එක සහ විශේෂයෙන් ඇගේ දැස් හසුරවපු විදිහ ඉතාම ඉහළයි. ඒ වගේම කතාව උපරිම තැනට ආවිට තව ඕනෙ කියන පිපාසය ඇය ප්‍රේක්ෂකයා ශ්‍රාවකයා තුර ඉතුරු කරා කියලා විචාරකයෙක් කියා තිබුණා. පුංචි වෙලාවකින් මේ පුංචි කෙල්ල අපව ඉහළටම ඔසවා තැබුවා. මේ කතාව ගැන විචාරකයෙක් මෙහෙම කියලා තිබුණා. උපුටා ගැනීම. ලෝක රුරජන තරගය වෙනුවෙන් ගොඩක් සූදානම් වෙලා තරගයට ඇවිත් ඒ වෙනුවෙන් පුහුණු වෙලා ඇඳුම් මහලා වියදම් කරලා හැම දේම හරියට කරලා කිරුල Taman වෙත ඇදගන්න ඕන කරන ස්පීච් එකට ලෑස්ති වෙලා ස්ටේජ් එක උඩ මයික් එක ඉස්සරහා ඒ වෙනුවෙන් තමන්ගේ කතාවත් වැඩි හරියක් ඉවර කරලා අවසානයේ බොහෝම සැහැල්ලුවෙන් අනුදි කිරුල අතහරිනවා. පර්පස් එකට වැඩ කරන්න කිරුලක් ඕන් නෑ කියලා අය කියනවා. විනිශ්චය මණ්ඩලයේ ඉස්සරහා. That itself shows that you do not need a crown or a title to change the world. ඇයගේ ආත්මාභිප්‍රායන් තුළ ඇය දැනටමත් දිනලා ඉන්න බව ඇය කියනවා. ඇඟට නොදැනී නොබියව ඇයට කිරුලක් අත්‍යවශ්‍ය නොවන බවත් ඇය කියනවා. ඇය කිරුල අත්හරිනවා. අනුදි ඉන්නේ කිරුලටත් වඩා බොහෝ ඉහළින් බව මිනිස්සුන්ට දැනෙන්න පටන් ගන්නවා. උපුටා ගැනීම අවසන්. බොහෝ අයට බොහෝ දේ අනුදිගෙන් ඉගෙන ගන්න තියෙනවා. TikTok, Facebook පන්නේ ට්‍රෙන්ඩ් ඇතුලේ ඉන්න අය විශේෂයෙන්. ඒ අතින් බැලුවම අනුදි බියුටි ඉන්ඩස්ට්‍රි එකටම අලුත් ග්‍රන්ථයක්. ලෝක සිතියමේ තිතක්වන් මේ කොදෙව්ව හඳුනාගත් අය මේ බිමේද අල්පය. මේ බිමේ වටිනාකම අනන්‍යතාවය හඳුනාගත් අයද අල්පය. නමුත් හඳුනාගත් සියල්ලන් ජීවිතය දිනා ඇත. ලෝකයද දිනා ඇත. ලෝකයෙන් මිදීමද දිනා ඇත. අනුදි අනුරාධපුර රාජධානියේ ඉපදී එහි අභිමානය අමතක නොකිරීම පිළිබඳ අප ඇයට කෘතඥ වෙමු. රටේ ඉහළම තැන සිට රටේ අභිමානය අමතක කර ඒ අභිමානය පහතට හෙළන පුද්ගලයන් අතරේ අනුදි වගේ පුංචි කෙල්ලෙක් ගැන අපහට ඇත්තේ ආඩම්බරයකි. ඇගේ කැපවීමත් ධෛර්යයත් තවදුරටත් උරගා බලන අවස්ථාව දැන් එළඹී ඇත. ලාංකිකයන් ලෙස අප තවත් ඇයට ධෛර්යය ලැබෙන ක්‍රියාකාරකම්වල නිරත වෙමු. අපි ඇය ගැන අහස උසට බලාපොරොත්තු තබාගෙන ඇගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී සිටින බව ඇයට දැනෙන්නට සලස්වමු. දිල්රු ජයසේකර කිවිඳිය තැබූ කාව්‍ය සටහනකින් අපි මෙය අවසන් කරමු. තිතක් තරමට පෙනෙන නොපෙනෙන ඉන්දු සයුරේ කඳුළු බින්දුව හුඟක් ඉහලින් තබාහිනෙහි සහස් හදවත් දිනූ දෙව්දුව ඔබ දැනටමත් අප හදවතේ කිරුළ දිනා ඇත. ජයෙන් ජය පතමි. තෙරුවන් සරණයි.